අන්‍යෝසය කියලා සාදනයෙන් පිළිගන්නවා අදත් හංගු පහක් වන්න එකට කොරියානු EPS ටොපික් නවනිර්දේශ අදාළ පෙළ පොතේ 5 වෙනි පාඩම නාල්චවා යෝයිත් දින සහ සතියේ දවස් පිළිබඳව කෙරෙන පාඩම. එන්න එකට සංවාදයක් කරන එක්කෙනෙක් කියනවා සාවොල් ෂිප් යුගිරි මුසුන් යෝයිරියේයෝ හ්වායිරියේයෝ 4 වෙනි මාසේ 16 වෙනිදා සතියේ දවස මොකද්ද? හ්වායිරියේයෝ අඟහරුවාදා. පස්වෙනි පාඩමට අදාළව සතියේ දවස් යෝයිල්. සඳ ඉඳලා අපි ඉරිදා දක්වා පිළිවෙලට කිව්වොත් එහෙම වොරියෝයිල්. වොරියෝයිල් කියන්නේ සඳා. හ්වායෝයිල් කියන්නේ අඟහරුවාදා. සූයෝයිල් කියන්නේ වදාදා. මොක්කියෝයිල් කියන්නේ බ්‍රහස්පතින්දා. කමියෝයිල් කියන්නේ සිකුරාදා. තෝයෝයිල් කියන්නේ සෙනසුරාදා. ඉරියෝයිල් කියන්නේ ඉරිදට. හරි අපි අද දවස සූයෝයිල් විදිහට ගත්තොත් එහෙම ඒ කියන්නේ බදාදා දවසක් විදිහට ගත්තොත් ඔනල් කියන්නේ අද බදාදා ඔජේ කියන්නේ ඊයේ ඒ කියන්නේ හ්වායෝයිල් වෙනවා. එතකොට නෙයිල් කියන්නේ හෙට ඒ කියන්නේ මොක්කියෝයිල්. අනුදා ඉඳලා අඟහරුවාදා දක්වා සතිය දවස් පියොන්ඉල් කියලා අපි කියනවා. සතියාන්තයේ දවස් දෙක සෙනසුරාදා ඉරිදා ජුමල් කියලා කියනවා. සතියේ අවසානයේ ජුමල්. හරි දැන් අපි බලමු පළවෙනි පාඩමට අදාළව පළවෙනි ව්‍යාකරණය. ඒ කියන ස්වර අක්ෂරය අපි ව්‍යංජන අක්ෂරයක් විදිහට වෙලාවත් එක්ක එකතු කරගන්නවා. ඒනන් ශිගන් නතනෙනන් මියොන් සවා කෙරප්පායෝ ඔතොනිරි ඉරොනනන් තේනන් නතනෙන්දා. ඒ කියන්නේ වෙලාවත් දක්වන නාම පදයක් සමග එක් වෙලා මොන වගේ දෙයක් සිදුවේද යන්න පෙන්වා දෙන නිපාත පදයක් විදිහට ඒ නිපාතය අපි භාවිතා කරනවා. වොරියෝ ඉරේ ඉරේයෝ සඳ වැඩ කරනවා. කම්මියෝ ඉරේ යොන්හරල් පොආයෝ සිකුරාදා ෆිල්ම් එකක් බලනවා. ජුමාරේ ශිවෝයෝ සතියන්දේ විවේක ගන්නවා. ශිගානන් නදනෙනන් ඔජේ ඔනල් නෙයිල් චිගම් තැන්ගුවානන් කෙරපජි අනනන්දා. මොකද්ද මේ කියන්නේ? වෙලාවත් දක්වන ඔජේ ඊයේ ඔනල් අද නෙයිල් හෙට චිගම් දැන් වැනි පදත් සමග ඒ පාටිකල් එක අපි පාවිච්චි කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. උදාහරණයක් දීලා තියෙනවා ඔනරේ යොන්හරල් පායෝ අද ෆිල්ම් එක බලනවා හැබැයි ඒක වැරදි. ඒ පාටිකල් එක ඔනල් කියන එකත් එක්ක අපි යොදාගන්නේ නැහැ. ටිප් එකක් දීලා තියෙනවා ඒ යන්න පිළිබඳව විස්තරයක්. ඒනන් ශිගානල් නතනෙනන් මියොන් සවා කියොරප් හාමියොන් ඔතොන් ඉරි ඉරොනනන් තේරර් නතනෙගෝ ජාන්සෝරල් නතනෙනන් මියොන් සවා කියොරප් හාමියොන් සරමිනා මුල්ගොනි චොන්ජේ හනන් ගොසල් නතනෙගොනා ඉතොන්ගි මොක්චොක ජිරල් නතනෙන්තා. ඒ කියන්නේ මොකද්ද? මේ ඒ කියන පාටිකල් එක වෙලාවක් දක්වන නාම පද සමග එකතු වෙලා යම්කිසි ක්‍රියාකාරකමක් සිදුවෙන අවස්ථාව පිළිබඳව ප්‍රකාශ වන අතරම ජාන්සෝ ස්ථාන පිළිබඳව දක්වන නාම පද සමග එක්කලා යම්කිසි වස්තුවක් හරි යම්කිසි පුද්ගලයෙක් සිටින ස්ථානය පිළිබඳව හරියටම පැහැදිලි කිරීමක් මේ ඒ පාටිකල් එකකින් සිද්ධ වෙනවා. අපි උදාහරණ වලට ගිහිල්ලා බලමු. තාරා ශීනන් හේසායේ ඉස්සයෝ. තාරා කියන එකනා කම්පැනි එකේ ඉන්නවා. ඉතින් හේසායේ ඉස්සයෝ කියද්දි ඒ පාටිකල් එක හේසා කියන නාම පදයට පිටපස්සෙන් එකතු කරලා දෙනවා. ඉතින් ඒ පාටිකල් එක තියෙන හින්දා තාරා කියන එකනා ඉන්න ස්ථානය පිළිබඳව කියනවා. හේසායේ ඉස්සයෝ කම්පැනි එකේ ඉන්නවා. ඊළඟට පුකම්ෂි ශිපේ කායෝ. ඒ කියන්නේ පුකම් කියන එකනා ගෙදර යනවා. ඉතින් නිවස කියන ජිපේ පාටිකල් එක පිටිපස්සෙන් දාලා තියෙනවා. කායෝ පුකම් ගෙදර යනවා. පස්වෙනි පාඩමට අදාළ පළවෙනි සංවාදයට හැංගන් දීලා බලමු. 푸캄 씨, 주말에 뭐 해요? පුකම් ජුමාරේ මොහේයෝ. පුකම් ඔයා සතියන්දේ මොකද කරන්නේ? 토요일에 한국어를 공부해요. 일요일에 운동해요.
ෆූකම් උත්තර දෙනවා තෝයෝ ඉරේ හංගුකෝරල් කොම්බු හේයෝ ඉරියෝ ඉරේ උන්දොන් හේයෝ. සෙනසුරාදා කොරියන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවා. ඒ වගේම ඉරිදා උන්දොන් හේයෝ ව්‍යායාම කරනවා නැත්නම් ක්‍රීඩා කරනවා. 오늘은 뭐 해요? කාල් කියනවා ඔනරන් මුව හේයෝ අද මොකද කරන්නේ? 오늘은 영화를 봐요. ෆූකම්ෂි උත්තර දෙනවා ඔනරන් යොන්අරල් පායෝ අද චිත්‍රපටයක් බලනවා. හරි. පස්වෙනි පාඩමට අදාළව ඕවි දෙවැනි කොටස නල්චා ගුවාන්රියෝ නෝවි දින පිළිබඳව සාකච්ඡා කරන වචන මාලාව. උඩම කොලම් එකේ අපිට දක්වලා තියෙනවා පළවෙනි මාසේ ඉඳලා 12 වෙනි මාස වෙනකම්. ඉතින් අපි කොහොමද කියන්නේ කියලා බැලුවොත් එහෙම ඉවෝල් අපි ඉවෝල් කියනවා පළවෙනි මාසෙට. ඊවෝල් කියනවා අපි දෙවෙනි මාසෙට. සම්වෝල් කියනවා තුන්වෙනි මාසෙට. සාවෝල් කියනවා හතරවෙනි මාසෙට. ඕවෝල් කියනවා පස්වෙනි මාසෙට. යුග්වෝල් කියනවා හයවෙනි මාසෙට. චිල්වෝල් කියනවා හත්වෙනි මාසෙට. පොරෝල් කියනවා අටවෙනි මාසෙට. කූවෝල් කියනවා නවවෙනි මාසෙට. ෂීවෝල් කියනවා අපි 10 වෙනි මාසෙට. ෂිබිරෝල් කියනවා අපි 11 වෙනි මාසෙට. ෂිබිවෝල් කියනවා අපි 12 වෙනි මාසෙට. ඉබොන්තල් කියනවා අපි මේ මාසෙට. චිනන්තල් කියනවා ගිය මාසෙට. තාම්තල් කියනවා ඊළඟ මාසෙට. යට කොලම් එකේ උඩම කොලම් එක චිනන්චු. චිනන්චු කියනවා ගිය සතිය. ඉබොන්චු කියන්නේ මේ සතිය. තාම්චු කියනවා ඊළඟ සතිය. ඉල් කියන්නේ අපි දවසට. ඕනල් කියනවා අදට. පස්වෙනි පාඩමට අදාළ දෙවැනි ව්‍යාකරණය අපි බලමු. අත් ඔත් කියලා කියන්නේ යම්කිසි ක්‍රියාපදයකට හෝ ක්‍රියා විශේෂණ පදයකට එක්කලහම ක්‍රියාව හෝ එම ක්‍රියා විශේෂණ පදය අතීත කාලයට හැරවෙනවා. එම ක්‍රියාව කළා යන්න පිළිඹු වෙනවා. කොහොමද අපි අත් කියන කොටස පළවෙනි එක යොදාගන්නේ? දා අකුරෙන් අවසන් වෙන ක්‍රියාපදයක දා ඉවත් කළාට පස්සේ ඉතුරු වෙන ව්‍යංජන අක්ෂරය ආ සහ ඕ ස්වර අක්ෂරات සමග එකතු වෙලා තියෙනවා නම් ඒකට අපි අත් කියන කොටස යොදා ගන්නවා. ඉතින් චදා කියන කොටසේ අපි බැලුවොත් එහෙම දා අයින් කරාට පස්සේ ආ කොටස චා කියන එකේ තියෙනවා. ඉතින් චස්සයෝ අත්සයෝ කියන එක තමයි මේ යොදලා තියෙන්නේ. යෝ එකක් පිටිපස්සට යොදනවා. නිදාගත්තා. උත් කියන පච්චිමේ තියෙන හින්දා තමයි අපි ඕයෝ දාන්නේ. අපි ආයෝ ඕයෝ ගැන වෙනම පාඩමකින් කතා කරමු. ඒ වගේම ඔත් කියන කොටස යොදාගන්නේ ක්‍රියාපදයක අග දා අකුර ඉවත් කරාට පස්සේ ව්‍යංජන අක්ෂරය සමග ඕ සහ ඌ ඊ යන අයන් පළවෙනි එකේ අයන්න ඔයන්න හැර අනිකුත් ස්වර අක්ෂර යෙදේ නම් ඔත් කියන කොටස යොදා ගන්නවා. ඉතින් මොක්තා කියන එකේ දයන්න කපවුවා ඉතුරු වෙන ම ශබ්දයත් එක්ක ඕ එකතු වෙලා තියෙනවා. ඉතින් අපි ඒ අවස්ථාවකදී ඔත් කියන කොටස යොදා ගන්නවා. ඉතින් මොගොත්සයෝ කියලා උච්චාරණය වෙනවා. කෑවා කියන අදහස. ඒ වගේම හදා යන ක්‍රියාපදයක් යෙදුනොත් එහෙම පිටිපස්සෙන් ක්‍රියා විශේෂණ පදයකට පිටිපස්සෙන් යෙදෙන හදා යන්න යෙදුනොත් අපි ඒක හෙත්සයෝ කියලා අපි උච්චාරණය කරනවා. එතන කිසිම නීතියක් නැහැ. ඉතින් ඉල් හදා කියන එක ඉල් හෙත්සයෝ කියලා උච්චාරණය වෙනවා. තේරුම වෙන්නේ වැඩ කරා යන්නයි. හරි අපි පස්වෙනි පාඩමට අදාළ දෙවැනි සංවාදයට අහුම්කම් දීලා බලමු. 생일이 언제예요? 생일이 언제예요? 언제 කියන්නේ කවද්ද කියන එක. ඉතින් 생일이 언제예요? උපන්දිනේ කවද්ද? 5월 20일이에요. තාර කියන එකන උත්තර දෙනවා 5월 20일이에요. පස්වෙනි මාසේ 20 වෙනිදා. 생일에 뭐 했어요? 생일에 뭐 했어요? උපන්දිනේ දවසේ මොකද්ද කරේ? 친구가 기숙사에 왔어요. තාර පිළිතුරු දෙනවා 친구가 기숙사에 왔어요. යාළුවෝ බෝඩිමට ආවා. 케이크를 먹었어요. 케이크를 먹었어요. කේක් කෑවා. පස්වෙනි පාඩමට අදාළ යෝයොන්හන් පියොයොන්
සම්මත ප්‍රකාශ. ඒ කියන්නේ යම්කිසි අවස්ථාවල ස්ථානවාචී ප්‍රකාශ. ඒ කියන්නේ අවස්ථානුකූල භාවිතා කරන ප්‍රකාශයන් මොනවද? මෝතශිගෙස්සයෝ මොනවද කන්නේ කියන කොටස කොහොමද යොදාගන්නේ අවස්ථානුකූලව? හරි අපි ඒ කොටස අහුම්කම් දීලා බලමු. 뭐 드시겠어요? 손님, 뭐 드시겠어요? 비빔밥 주세요. හරි අපි මෙහෙම හිතමු. අපි අවන්හලකට ගියාම ඒකේ ඉන්න වේට කෙනෙක් අපෙන් අහනවා "සොන්නි මෝතශිගෙස්සයෝ මහත්මයා මොනවද කන්නේ කියලා." ඉතින් අපි උත්තර දෙනවා "පිබිම්පප් චුසෙයෝ." පිබිම්පප් කියන කෑම එක දෙන්න. මේ රූප සටහනෙන් දක්වලා තියෙන්නේ පිබිම්පප් කියන කෑම එක. අපේ හංගුකෝ හක්කොන්න එක තාමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. අපේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. නොටිෆිකේෂන් එකත් ඔයා ළඟටම ගෙන්න ගන්න. පස්වෙනි හා හතරවෙනි පාඩමට අදාළ මුන්න කොටසෙන් අපි ඉක්මනින් සතියකට කලින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්. හම්සාමිනිදා.